හල්ලෝ ගයිස් ඉතින් කොහොමද ඔයාලට ඉතින් අද වීඩියෝ එකකින් ගේන්න යන්නේ මගේ RC vehicle එක ඔයාලට මතක ඇති මම vlogs channel එකේ දාලා තිනවා බලලා නැත්නම් ඒකට ගිහින් බලන්න මම link එක දාන්න පහලින් RC D90 එකක් මම ගේන්න ගිහපු වීඩියෝ එක ඉතින් අද ඒක unbox කරන්න තමයි යන්නේ ඉතින් අපි එන unbox කරලා විස්තර කතා කරමු RC එකට යන්න කලින් අපි ඩීටේල්ස් ටිකක් කතා කරමු. මේක ඇවිල්ලා ඕලන් පේනවා ඇති මේ ඔෆිෂියල් ලයිසන්ස් ලෝගෝ එක තියෙනවා. මේක ඇවිල්ලා 1 to 12 ස්කේල් එකෙන් හදලා තියෙන්නේ. පේනවා ඇති ඕලන්ට Land Rover D90 මොඩල් එක තමයි මේ. ඒකට මේකේ අප්ඩේට් කරන්න පුළුවන් අපිට මේ ටික තමයි අප්ඩේට් කරන්න පුළුවන් කියලා අපිට දීලා තියෙන්නේ. අපි modify වීඩියෝ එකේදී ඒ ටිකක් කතා කරමු. මේක තමයි මේ බැටරි charge කරන්න දෙන කේබල් එක. මේක බැටරිය. ඒ ටික අපිට වෙනම දෙනවා. details කියන book එකේ තියෙනවා. ඒකේ තියෙනවා අපිට D90 ගලවලා ආයෙ හයි කරන්න එහෙම පුළුවන්. ඒ විස්තර තමයි මේකේ තියෙන්නේ. තව මේකේ modify parts ටික තමයි ආයි තියෙන්නේ. wipers, side mirrors, door handles, brake light, signal light, ඒ ටික තමයි තියෙන්නේ. අපි ඒ ටික modify video එකේ හයි කරද්දි බලමු. ඒ ටික පැත්තකින් තියාගෙන දැන් D90 එළියට ගමු. මේක තමයි පාන්ටි පේනවා ඇති ඔයාලන්ට පිටුරට ලොකුට තියෙනවා සුපිරි ඇත්තටම මම හුඟක් කල් හිතන් හිටියේ ගන්න තමයි ගත්ත එක සුපිරි වෙහිකල් එක ෂොක් එකම තියෙනවා සුපිරියට ඒත් මම මේකට ඔයිල් ෂොක් එකම දාලා පොඩි මොඩිෆිකේෂන් පාරක් දානවා ඒ වීඩියෝ එක මම ඉක්මනට අරන් එන්නම් මේක ඔන් කරගෙන බලමු. ඔන්න guys රිමෝට් එක මේක අපිට එන්නේ හෙඩ්ලයිට් දෙක විතරයි අපිට පුළුවන් සිග්නල් ලයිට් ඒ ඔක්කොම අප්ඩේට් කරගන්න ඊට පස්සේ කිසි ලයිට් එකක් නැහැ මොනන් තේරෙන්නේ ඉස්සරහ විතරයි ඒක යද්දී එළිය දෙනවා එතකොට ඔයගලන් තව ගත්තොත් මේ අට ඔක්කොම ප්ලාස්ටික් ඉන්නේ ඒ අපිට මෙටල් විදියට හදන්න පුළුවන් තව side mirrors, wipers, තව door handle, light ඒ ඔක්කොම ටික දැක්කනේ ඔයගොල්ලෝ. ඒවා high කරන modify video එකේදී high කරලා මේ එන්නන්න. මේක තමයි handle එක මේකෙන් තමයි හරවන්න කරන්න තියෙන්නේ. මම බලන්න guys. ඒක කිව්වන්ට යත්තම බටන් එක කරන්නේ.
ඒකට අපේ රිමෝට් එකත් මේ performance වැඩි කරලා රිමෝට් එකත් මාරු කරන්නත් පුළුවන්. මම හිතන්නම් නෑ අපි බලමු. මම හිතාගෙන ඉන්නේ රිමෝට් එක දැම්ම අප්ඩේට් කරන්න නෙවෙයි. previous suspension එකට තියෙන period. ඊට සෙට් වෙනවා. පුදියටම තියෙනවා I think off road යන්න සුපිරිම vehicle එකක් guys. I think මේකේ තව D90S එකක් එනවා. D99S එක. ඒකේ signal light, park light එනවා, headlight එනවා, brake light, reverse light, පිටිපස්සේ signal light ඒ ඔක්කොම ටික එනවා. ඒකේ update කරන්න ඒ කියන්නේ modify parts තියෙනවා. ඉතින් light bar ගහලා යට oil shock දාලා එහෙම alloy wheel දාලා එහෙම modification එකක් කරන්න පුළුවන් ඒකේ. ඒකේ මම හිතන විදිහට මෙතන glass ඔක්කොම seal වෙන්නේ. මේක ඔක්කොම open වෙන්නේ. මම මේක ඒ විදිහට හදන්න හිතන් ඉන්නවා. බලමු guys. එහෙනම් අද වීඩියෝ එක ගැන කියන්න තියෙන දේවල් ඒ වගේම අනිවාර්යෙන් ඔයගලන්ගේ RC D90 තියෙනවා නම් අනිවාර්යෙන් comment එකේ ෆොටෝ එකක් දාන්න. ඒ වගේම ඔයගලන්ගේ යාළුවන්ට දන්න හැමෝටම share කරන්න බලන්න. subscribe කරලා නැති කට්ටිය subscribe කරලා bell icon එක click කරලා like එක උදාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට වීඩියෝ එක අවසන් වෙනවා. මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.